ඔය ඔතන පුදුම ලොකුකමක් නේද තියෙන්නේ යාගේ. හෙලෝ good morning. උදේ දැන් තමයි නැගිට්ටේ. දැන් මම යන්න ඕනේ මේ ඔයාලා බලනවාද මේ මොකෝ කියලා. දැන් වෙලාව 6යි 6:00මාරයි. අයියලා යන්නේ 8:00ට විතරනේ. ඉඳා පැය දෙකක් තියෙන නිසා දැන් ටක් ගාලා උයන්න ඕනේ. මේ ඔයාලා බලනවාද මේ මොකද කියලා. මේ ජැකට් එකක් දාගෙන ඉන්නේ පට්ට සීතලයි මේ පැත්තට. ඒ නිසා මේ ජැකට් එකක් දාගෙන ඉන්නේ. මේ දැන් උයන්න ඕනේ. බොන්චි වේලා සෝය තමයි හදන්න යන්නේ. සෝය හදලා බොන්චි හදන්න යන්නේ. මේ එහෙනම් අපි හදමු. මේ එන්ට ආදරේ කරමු. බින්නි මේන බල්ලා. මේ මෙයත් මගෙත් එක්ක උදේ නැගිටලා එනවා යාළුවනේ. මං එක මේ ඉන්නවා ඇවිල්ලා. බලන්න යාළුවනේ හායි කියන්න හායි කොහමද ඉතින් ඔයාලට හායි කියන්නේ. එයාත් උදේ මම නැගිටිනකොට මෙයා නැගිටලා එනවා. එහෙනම් අපි දැන් උයන්න ඕනේ. දැන් උයන්න යන් ඉන්න අපි. ඔය මේ සෝය හදන්නේ සෝය එක මේ නිපේ තියලා ලුණු සුදු ලුණු මිස්තර දාලා පාර කරලා සෝය එක ඊට පස්සේ දාලා ඊට පස්සේ වාල ටිකක් තැම්බෙනකන් තියලා ඉවරලා පස්සේ තමයි ඔය ලුණු ටික දාන්නේ. මම හදන විදිහ ඒක. ඔයාලා කොහොමද හදන්නේ? ඔය තියෙන්නේ බත් ඊට පස්සේ බොන්චි ඊට පස්සේ ලිපලඟ තියෙන්නේ සෝයා. චරයි. යාළුවනේ මම දැන් උයලා හැම ඉවරයි. මේ පේනව නේද මගේ හැටි? තාම කොණ්ඩයක්වත් මේ පීරගත්තේ නෑ. දැන් මම උයලා ඉවරයි. දැන් මිදුලතු ගන්න ඕනේ. එඩිට් කරන්න ඕනේ. එහෙනම් අපි කරමු. ඔක්කොටම කලින් කොණ්ඩේ පීරගෙන ඉන්න ඕනේ. කොණ්ඩේ පීරගෙන පියේ වැඩ ඉවර කරමු. යාළුවනේ මම දැන් මිදුලතු ගන්න යන්නේ. මේ මිදුලතු ගන්න මේ කොළ ගොඩ. ඉතින් මිදුලතු ගන්න ඕනේ. මේ බලන්නකො කුල මේ මාර උලංගක් තියෙන්නේ මේ. ගස් එල්ලෙනවා මේ. ඒ හින්දා තමයි මේ කොළ වැටිලා තියෙන්නේ මිදුලේ මේ. ලස්සනනේ. ඔක්කොම දැන් අතු ගන්න ඕනේ. අපි අතු ගාලා ඉමු.
හෙලෝ යාළුවනේ මන් දැන් මිදුළු ටික අතු ගෑවා. ඔක්කොම අතු ගෑවා. වටේම අතු ගෑවා. මේ ඔක්කොම ටික අතු ගෑවා. වටේම අතු ගෑවා. ඊට පස්සේ දැන් මොන හොදගත්තා. වතුර එකත් ඇරියා. ටැංකියට පිරෙන්න වතුර එක ඇරියා. මේ වතුර එකත් ඇරියා. දැන් ඒක පිරීලා උතුරනවා. මේ ඔයාලට පේනවද චුට්ටක් මේ ගලනවා වගේ. එහෙනම් දැන් ඒක පිරලා තියෙනවා නේද යාළුවනේ වතුර පුතුරනවා මම මිදවතු ගාලා එනකොට. ඉතින් යාළුවනේ අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මගේ channel එකත් subscribe කරන්න කියලා ඉල්ලනවා. මෙතනින් log එක නවත්තනවා. එහෙනම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. bye.